ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මගේ පස්වෙනි ප්ලාන්ට් සේල් එක අරගෙන ආවා. ඉතින් ඔයාලා කවුරු හරි කැමති නම් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මගේ පළවෙනි ඇන්තූරියම් පැකේජ් එකක් තියෙන්නේ නම්බර් 1. ඒකට ඇතුළත් වෙනවා යාළුවනේ මේ තියෙන කවාලි ලොකු ගහක් තියෙන්නේ මේකට මලක් එක්කම මදර් ප්ලාන්ට් එකක් තියෙන්නේ. කවාලි තියෙනවා. ඒ වගේම කවාලි පැලයත් එක්කම ඔයාලට අනිත් පැල තියෙන පොඩි පැල. මේ තියෙන මිලියන් ෆ්ලවර්ස් පැලයකුත් තියෙනවා. මේ දවස්වල තිබුණු වර්ෂාව නිසා මම මේක වැස්සට ඔරොත්තු දෙන විදිහට වැලිවල තමයි හිටවලා තියෙන්නේ. ඒ මිලියන් ෆ්ලවර්ස් පොඩි පැලයක්. ඊළඟට බ්ලැක් නයිට් පැලයක් තියෙනවා මේ පැකේජ් එකට. ඒ වගේම යාළුවනේ බ්ලැක් ලව් පැලයක් තියෙනවා. ඔයාලට පේනවාද එයාලගේ මූල පද්ධතිය හොඳින් මූල පද්ධතිය වර්ධනය වෙලා තියෙනවා. ඒ බ්ලැක් ලව් පැලයත් එක්කම මේකට එකතු වෙනවා මෙයත් බ්ලැක් ලව් පැලයත් තරමක් දුරට ලොකුම පැලයක් නෙමෙයි. නමුත් අර පැල දෙකට සාපේක්ෂව ටිකක් විශාල පැලයක්. මේ බලන්න එයාලගේ මූල පද්ධතිය හොඳට මූල පද්ධතිය වර්ධනය තියෙන එක්කම මෙන්න මෙතන සාසෝ තියෙනවා. සාසෝ පැල දෙකක් තියෙනවා. බලන්න කට් මුල් තියෙනවා. පැල බෝ කරගන්න පුළුවන්. මේ කට් මුල් තියෙනවා පැල දෙකේම. සාසෝ පැලෙත් පැල දෙකක් තියෙනවා. ඉතින් එක්කෙනෙක්ට මේ ඇන්තූරියම් පැකේජ් එක ගන්න පුළුවන් යාළුවනේ 2300යි එක්කෙනෙක්ට මේ පැල ටික වෙන්නේ. කැමති නම් WhatsApp ඇත්තට මැසේජ් එකක් දාන්න ඇන්තූරියම් පැකේජ් එකට ඔයා කැමති නම්. ඊළඟට මේ දෙවෙනි නම්බර් එක ස්විස් චීස් රුපියල් 100යි. පැල බෝ කරන කෙනෙක්ට මෙයා ගොඩක් වටිනවා. බලන්න එයා කට් කරලා පැල ගොඩක් බෝ කරන්න පුළුවන්. පත්‍ර තියෙනවා යාළුවනේ 6ක් වගේ. ඉතින් මේ හැම පත්‍රයකින්ම හැම පැලයක් බෝ කරගන්න පුළුවන්. ස්විස් චීස් රුපියල් 100යි වෙන්නේ. ඊළඟ අංක 3 මේ වෙරිගේටඩ් ලිලි එක. මේ වෙරිගේටඩ් ලිලි පැලයක් ඔයාලට ගන්න පුළුවන්. එක පැලයක් මේ වගේ පැලයක් රුපියල් 200යි වෙන්නේ. හරිම ලස්සනයි. එයා යායට හැදෙනකොට වෙරිගේටඩ් ලිලි. එයා එතකොට වෙරිගේටඩ් ලිලි අංක 3 යාළුවනේ. ඊළඟ එක අංක 4 මෙන්න මේ බ්‍රොමෙලියන් පැලය ගන්න පුළුවන් රුපියල් 100යි. මේ පැලේ රුපියල් 100යි වෙන්නේ. ඒකම මේ බ්‍රොමෙලියන් පැලයක් ගන්න පුළුවන්. මෙයා අංක 5 යාළුවනේ රුපියල් 200යි වෙන්නේ. ඒකම මේකේ මෙන්න මෙයාට නම් එක පැතිවල එක නම් කියනවා. අපේ පැත්තේ නම් මෙයා හඳුන්වන්නේ බකමූණු මල් කියලා. ඔයාලා මල දැකලා ඇති. එහෙම නැත්නම් සමහරව මේකට යකා මල් කියලාත් කියනවා. මෙයා ඔයාලට ගන්න පුළුවන්. මෙයා අඩියකටත් වඩා විශාල පැලයක් රුපියල් 200යි වෙන්නේ. මෙයා බලන්න ඔයාලට පේනවා අර ඇන්තූරියම් කට් කරනවා වගේ කට් කරලා පැල බෝ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාගෙන් පැල එනවත් එක්ක කට් කළාට පස්සේ පැල එනවා අර ඇන්තූරියම් වල වගේම. මෙන්න මේ විශාල පැලෙත් ඔයාලට රුපියල් 200කට ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙයා රුපියල් 50යි යාළුවනේ. මෙන්න මේ ලස්සන මල පිපෙන මෙයාගේ තනි පැලයක් නෙමෙයි. මෙතන පැල 3ක් වගේ තියෙනවා. 4ක් පුංචි පැලයකුත් තියෙනවා. මෙයා රුපියල් 50යි වෙන්නේ. එයා අංක 7. ඊට පස්සේ යාළුවනේ මේ අංක 4 ඉදිරිපත් කරන මෙයාත් එක්ක මෙයාගේ තව රෝස පාට මලක් පිපෙන එක්කෙනෙකුත් තියෙනවා. එයත් මම ඔයාලට දෙන්නම් ගන්න එක්කෙනාට. කෝලියාස් අංක 8. මෙන්න මේ කෝලියාස් එක රුපියල් 100ක් වෙන්නේ. එයත් තනි පැලයක් නෙමෙයි. පැල 4කින් සමන්විත එක්කෙනෙක්. පැල බෝ කරගන්න හරි ලස්සනට බුෂ් එකක් විදිහට හදාගන්න මේ කෝලියාස් බුෂ් එක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 100යි වෙන්නේ අංක 8 එයා. හරිම ලස්සන පත්‍රයක් තියෙන සුන්දර කෝලියාස් නිවස අපිට එකතු කරගන්න පුළුවන් අවුව තියෙන ප්‍රදේශවලට හරි ලස්සනට. ඊළඟ කෝලියාස් එක මෙන්න මෙයා යාළුවනේ. ඒ කෝලියාස් එක අංක 10. එයා රුපියල් 100යි වෙන්නේ. රුපියල් 100යි වෙන්නේ කෝලියාස් එක. මේ අංක 10.
එයාගේ තනි පැලයක් නෙමේ පැල කිහිපයකින් සමන්විත වෙන පුංචි බුෂ් එකක් තමයි එයාගේ. මෙයාටත් කැමති නම් මේ තියෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මෙන්න මෙයත් ඔයාලට ගන්න පුළුවන්. මෙයාගේ පැල 3ක් 4ක් වගේ තියෙන ඒවා තියෙනවා රුපියල් 100යි වෙන්නේ. මෙයත් අවශ්‍ය නම් අංක 11 මෙයාටත් අවශ්‍ය නම් ඔයාලට රුපියල් 100ක් දීලා ගන්න පුළුවන් මගේ. එයාගේ පත්‍රය හරිම ලස්සනයි. ඊළඟට යාළුවනේ අංක 12 විදිහට තියෙන්නේ මෙන්න මේ ලිලි එක. මේකේ ලිලි හරිම ලස්සන මලක් පිපෙන මේ පිපිලා තියෙන රෝස් පාට ලස්සන මල. වස්සට මල් ගොඩක් පිපෙන කෙනෙක් මෙයා. මෙන්න මේ ලොකු බුෂ් එකක් තියෙනවා. පැල බෝ කරන ඔයාට නම් මේක ගොඩාක්ම උචිතයි. බලන්නකෝ එයාගේ පැල ගොඩ එක පැලයකුත් නෙමේ පැල කිහිපයක් මෙච්චරයි කියන්නේ පැල කිහිපයකුත් නෙමේ ගොඩාක් පැල තියෙනවා. මෙයා 350යි. 350යි වෙන්නේ මේ බුෂ් එකම. බලන්නකෝ 350යි. හරිම ලස්සනයි යාගේ මල. මෙන්න මේ බුෂ් එක මේ බලන්නකෝ පැල රාශිය. පැල ගොඩක් තියෙනවා මේ පැල එකින් එකට වෙන් කරලා ඔයාලට පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. 350යි අංක 12 අංක 12ට කැමති නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ අංක 13 මේ කැලේඩියම් එක මේ කොලේ ක්‍රේල්ලා තියෙන මේ කැලේඩියම් එක අංක 13 යාළුවනේ රුපියල් 150යි වෙන්නේ. හරිම ලස්සනයි යත්. මෙයාත් හරි විශාලව හැදෙනවා. මේ බලන්නකෝ එයාත් හරි ලස්සනයි. ඒ අංක 13 150යි. ඊළඟට මෙන්න මේ කැලේඩියම් එක එයා රුපියල් 150යි. යාගේ ලස්සන පත්‍රයක් තියෙනවා අංක 14. එයා මෙන්න මේ සුන්දර කැලේඩියම් එකත් ඔයාගේ කරගන්න පුළුවන්. එයා රුපියල් 150යි අංක 14. මෙන්න මෙයාගේ පුංචි පැලත් ඔයාට ගන්න පුළුවන්. මම නම් මෙයාව හැංගින් පොට් එක දාලා තියෙන හැංගින් පොට් අවශ්‍ය වෙන්නේ නැහැ. එයා නිකන් හදන්නත් පුළුවන්. මෙන්න මේ පුංචි පැල ගන්න පුළුවන් අංක 15 150යි වෙන්නේ. අංක 15 150යි. ඒ වගේම අංක 16 මෙයාත් 150යි යාළුවනේ. මෙයාගේ පොඩි පැල මේ තියෙන්නේ. මේ පොඩි පැල වලට ගන්න පුළුවන් අංක 16 150යි. එයාගෙත් හරිම ලස්සන පත්‍රයක් තියෙන්නේ. මෙයාගෙත් මලක් පිපෙනවා. මේට වඩා විශාලව මෙයා හැදෙනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ බිගෝනියා වලට ආදරය කරන ඔයාට ඔන්න බිගෝනියා වර්ගයක් තියෙනවා. මෙන්න මේ බිගෝනියා වර්ගය ඔයාට ගන්න පුළුවන් යාළුවනේ. හරිම ලස්සන පත්‍රයක් තියෙන මෙයාගේ දැල්ල හරිම ලස්සනයි. එයා අංක 17 අංක 17 රුපියල් 100යි. අංක 18 මෙයා රුපියල් 100යි යාළුවනේ. එයාගේ පත්‍රය හරි ලස්සනයි. මෙයා මේ හැවෙනේ තියෙනකොට මේ පාට මෙයා අවුවට පොඩක් කේල් වෙලා තද දම් පාටක් වගේ වෙනවා. පාට දෙකකින් යුක්ත වෙනවා. අවුවට වෙනස් වෙනවා. මේ හැවෙනේ තියෙනකොට හරි ලස්සනයි. එයා අංක 18 රුපියල් 100යි. අංක 18න් පස්සේ ඊළඟට ඔයාට මේ අරගෙන යන්නේ අංක 19 බලන්නකෝ මෙයා. මෙන්න මේ සුන්දර පත්‍රය මෙන්න මේ වාසිකම ඔයාට ගන්න පුළුවන් අංක 19. මෙන්න මේ වාසිකම රුපියල් 300යි වෙන්නේ යාළුවනේ. ලස්සනයි යා. මේ පිරෙන්නම හැදිලා හැදුනහම පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ අංක 19 රුපියල් 300යි වෙන්නේ. ඊළඟ එක්කිනා අංක 20 මෙන්න මෙයා රුපියල් 200යි. මෙන්න මේ පොට් එකම ගන්න පුළුවන් රුපියල් 200ට ඔයාලට. හරිම ලස්සන කෙනෙක්. හරිම ලස්සන පත්‍රයක් එයාටත් තියෙන්නේ. එයාට කැමති නම් අංක 20 රුපියල් 200යි වෙන්නේ. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. කියන්න ඕනේ යාළුවනේ කෝඩ් පහසුකම් නැහැ. ඩිපොසිට් විතරයි තියෙන්නේ. එතකොට කූරිය මගින් ඔයාට පැල ගෙන්වා ගන්න පුළුවන්. මෙයා අංක 21 මෙයා රුපියල් 150යි. ෆර්ම් වර්ගයක්. මේ තියෙන යාගේ හැඩය පත්‍රයේ තියෙන හැඩය තමයි මේ තියෙන්නේ. ආය අංක 21 රුපියල් 150යි වෙන්නේ. එයා හැංගින් පොට් වලටත් දාන්න පුළුවන්. හැංගින් පොට් එක දාලාත් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ලස්සනට ගාඩන් එකේ සෙවන ස්ථානවල හදන්න පුළුවන්. සොඳුරුම ෆර්ම් වර්ගයක් එයා. ඊට පස්සේ යාළුවනේ අංක 22 විදිහට රෝස් පාට මේ ඇග්ලෝයිමා එක ගන්න පුළුවන්.
මේ ඇග්ලෝමා එක අංක 22 රුපියල් 200යි. හැම එකකම එකම විදිහට පත්‍ර පිහිටලා නැහැ. දැන් මේක ගත්තොත් මෙතන පත්‍ර තියෙනවා 5. පත්‍ර 4 තියෙන එක කියලා හිතන්න. පත්‍ර 4 තියෙන පැල රුපියල් 200යි වෙන්නේ රෝස් පාට ඇග්ලෝමා එකේ. ඊළඟ ඇග්ලෝමා එක මෙන්න මේක අංක 23. මෙයා ලස්සන පත්‍රයක් තියෙන කෙනෙක්. එයාගේ පොළ 4ක් වගේ තියෙන මෙන්න මේ වගේ පැල. මේන දාල 1.5ක් වෙන්නේ 4ක් වගේ තියෙන පැල ගන්න පුළුවන් ඔයාලට. රුපියල් 250කට මේ ලස්සන ඇග්ලෝමා එකක්. ඒකම මෙන්න මේ චූටි white princess පැලය ගන්න පුළුවන්. මෙයා පොඩි කෙනෙක් අංක 24 white princess පැලය ගන්න පුළුවන්. 150යි වෙන්නේ. පොඩි පැලයක් යාළුවනේ යා. white princess කියන්නේ වෙරිගේටට වුණ හරි ලස්සන පැලයක්. ඊළඟ එක්කෙනා යාළුවනේ අංක 25 මේ කළු කැලතිය එක. මෙතන යාළුවනේ පැල තියෙනවා තුනක් කියන්නේ මෙතන මුලින් හිටවලා තියෙන පැලයක් එකම එකම මෙතන තව පැලයක් තියෙනවා මේ අනිත් පැලේ. එතකොට මේ පැල අලුතින් පැල දෙකක් එක්කම කොළ දෙකක් තියෙන මෞෂාකයත් එක්කම පුංචි පැල දෙකත් එක්කම මෙන්න මේ මෙතන කොළ තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8ක් කොළ 8කින් යුක්තයි. මෙයා ගන්න පුළුවන් පැල බෝ කරන කෙනෙක්ට නම් මෙයා ගොඩක් වටිනවා. මොකද පැල දෙන කෙනෙක් මෙයා හොඳට රුපියල් 500යි වෙන්නේ. මෙයා ඔයාට අවශ්‍ය නම් අංක 25 කියලා මැසේජ් එකක් දාන්න. මේ කැලතිය වර්ගයත් ඔයාට ගන්න පුළුවන්. හරිම ලස්සන පත්‍රයක් එයාට තියෙන්නේ. එයා ඔයාට අවශ්‍ය නම් අංක 26 රුපියල් 250යි යාළුවනේ. ඊට පස්සේ තියෙන යාළුවනේ අංක 27 මූන්ලයිට්. මේ මූන්ලයිට් එක විශාලම පැල නෙමෙයි මෙතන තියෙන්නේ සාමාන්‍ය පැල. මෙතන මේ වගේ පැල තියෙනවා දෙකක්. බලන්න කට් මුල් දාලා තියෙන සාමාන්‍ය පැල. මේ පැලයක් වෙන්නේ අංක 27 300යි. ඔයාලට කට් කරලම හිටවන්න පුළුවන් පැල. පැල බෝ කරගන්න පුළුවන් පුංචි පැල වලින් පැල ගොඩක්. ඉතින් මේකත් ගොඩක් පැල බෝ කරන කෙනෙක්ට ගොඩාක්ම වටින එකක් තමයි. බලන්න ඔයාට ගත්ත ගාම කට් කරලා හිටවලා පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. මේ අංක 27 300යි වෙන්නේ. මූන්ලයිට් පැල. ඒ වගේම යාළුවනේ මෙතන මෙන්න මේ පැල අර පෙනුපු පැල වලට වඩා කුඩා පැල අංක 28 ඒවා රුපියල් 200යි වෙන්නේ. එතනත් කට් මුල් දාලා තියෙනවා. ඒවා අර පැල වලට වඩා කුඩා. කලින් පෙන්වුව පැල සාමාන්‍ය පැල ඊට වඩා පුංචි පැල තියෙනවා 28 මූන්ලයිට්. ඒක රුපියල් 200යි වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා කැමති පැලයක් තියෙනවා නම් WhatsApp එකකට මැසේජ් එකක් යමු කරන්න. අවශ්‍ය කෙනෙක්ට ගිහින් එන්න පස්වෙනි පැල සෙල් එක කියලා දාන්න අමතක කරන්න එපා හොඳේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.